කුරන් එයාගේ දරුවෝ දෙන්නත් එක්ක ඇන්කරේජ් ඇලස්කා වල එයා B&B එකක රාත්‍රියක් ගත කරන ගමන් හිටියා. එක්තරා හවසක මේ දරුවෝ දෙන්නට ජෝඩන්ගේ අත් දෙක උඩ නිින්ද ගිහිල්ලා තිබුණා. එයා හිතුවා මෙන්න මේ කියුට් මොමන්ට් එක වීඩියෝ කරගන්න. මේ ඊළඟට වෙන දෙයට එයා ටිකක් හිරි වැටෙන්න බය වෙලා තියෙනවා. Nothing here. Oh my god, I'm so. Oh my god, look, legit goosebumps. Oh my god. What the is that? ජෝඩන්ට එකපාරටම අමුතු සද්දයක් ඇහෙනවත් එක්ක එයා එයාගේ ෆෝන් එක දිහා බලද්දී එයාගේ ස්ක්‍රීන් එකේ එයා දකිනවා කළු පාට ඡායාවක් වගේ එකක් පිටිපස්සේ හිටගෙන ඉන්නවා. එයා මේකට එකපාරටම කලබල වෙලා වටපිට බලනවත් එක්ක එයාට කිසිම දෙයක් පේන්න තිබිලා නැහැ. එතන කිසිම දෙයක් නැහැ. ඒ ඡායාව අතුරුදහන් වෙලා තියෙනවා. අදටත් මෙන්න මේ සිද්ධිය ජෝඩන්ව ට්‍රැක් පන්නන්න තරම් අධික භයානක සිද්ධියක් වෙලා තියෙනවා. ජෝඩන් කියන විදිහට එයාට හිතා ගන්නවත් බැහැලු එදා හවස එයා ඇහැරලා හිටියේ නැත්තම් මොන වගේ දෙයක් වෙයිද කියලා. හිමා බේරෝන් කියන්නේ ඉන්ස්ටාග්‍රෑම් ෆොලෝවර්ස්ලා මිලියන 6කට වඩා ඉන්න ආජන්ටිනාවල හරිම ප්‍රසිද්ධ තරුවක්. ගොඩාක් වෙලාවට එයාගේ ඩේලි රූටීන් එක එයා සමාජ මාධ්‍යවලට මුදා හරින්න පුරුදු වෙලා තියෙනවා. එක දවසක මෙන්න මේ ප්‍රසිද්ධ තරුව එක්තරා වීඩියෝ එකක් එයාගේ ඉන්ස්ටාග්‍රෑම් ස්ටෝරි එකට ඇඩ් කරලා තිබුණා. හැබැයි මෙන්න මේ ස්ටෝරි එක එයා වෙනද දාන ස්ටෝරි වලට වඩා ගොඩක් වෙනස් එකක් වෙනවා. මෙන්න මේ වීඩියෝ එකේ තියෙන්නේ සිකියුරිටි ෆුටේජ් එකක්. ආජන්ටිනාවල ගෙදරක හිමා එයාගේ යාළුවෝ ටිකක් එක්ක සෙට් වෙලා ඉන්නවා. මේ වීඩියෝ එකේ වෙන සිද්ධිය හිමාව අදටත් කම්පණයට පත් කරන්න තරම් භයානක දෙයක් වෙනවා. හිමා කියන විදිහට මොකක් හරි දෙයක් එයාගේ පිට අත ගාලා තියෙනවා. එයා එකපාරටම එයාගේ පුටුවෙන් ගැස්සිලා වටපිට බලන්න පටන් ගත්තා. එහෙම හැරුණේ එතන කවුරු හරි විහිළුවක් කරනවා ඇති කියලා හිතලා. ඒත් ඇත්තටම එතන කවුරුත් නැහැ. ඔයත් ඒක දැක්කද? සමහරක් විට ඔයාට ඒක පැහැදිලි නැතුව ඇති. මේක තවත් පිස්සු හැදෙන වීඩියෝ එකක් වෙන්නේ හිමා මේ වීඩියෝ එක ඉන්ස්ටාග්‍රෑම් වලට අප්ලෝඩ් කරාට පස්සේ. එයාගේ ෆෑන්ස්ලා මේක දැකලා හරිම අමුතු දෙයක් ගැන කමෙන්ට්ස් ගොඩක් දාලා තිබුණා. හිමාගේ ෆෑන්ස්ලා දැකලා වීඩියෝ එකේ විනිවිද පේන අත් දෙකක් හිමාගේ පිටිපස්සේ ඉඳන් අල්ලනවා. හිමානා කියන විදිහට මේ දේ එයාගේ ෆෑන්ස්ලා කිව්වට පස්සේ එයා ගොඩක් මේකට කලබල වෙලා තියෙනවා කියලා. හිමාට මේ දේ අමතක කරනවා හැර මේකට පිළිතුරු හොයන්න ඕමනාවක් නැහැ කියලා එයා යාගේ සමාජ මාධ්‍යවල සටහනක් දාලා තිබුණා. එදායින් පස්සේ හිමානා මේ සිද්ධිය ගැන කිසිම තැනකදී කතා කරලා නම් නැහැ. මෙලොඩි රෝස් කියන්නේ ලොස් ඇන්ජලිස් කැලිෆෝනියාවල ටික්ටොකර් කෙනෙක්. එයා එක්තරා වීඩියෝ එකක් රෙකෝඩ් කරන්නේ පර්ෆියුම් බ්‍රෑන්ඩ් එකක් ගැන විස්තරයක් කරන්න. හැබැයි මෙතනදී ටිකක් අමුතු සිද්ධියකට එයාට මුහුණ දෙන්න වෙනවා. Okay, if you're like me and you're looking for a new signature scent that like will have you needing to beat off men, beat off pause, but you know what I mean, like you don't have to beat them. Let me rethink this. Basically, everybody will hunt you down and be like, what are you wearing? Because one time I had left the room and this chick followed me and she was like, even though you're no longer in the room, I can still smell you. What is that? Bitch, this. And I keep buying the Discovery sets. One, because they're cheaper. Two, because this brand has so many scents that I'm like, which one do I even love? Like, I don't know. I'm leaning towards the Arabian Tonka. I think that's like... නාදුරන කටහඬකින් පුංචි දරුවෙක් කතා කරනවා ඇහෙනවා. ඒ පුංචි දරුවා කියන්නේ "Hey Melody" කියලා. Beat off pause, but you know what I'm like, which one do I even love? Like, I don't know. ඇත්තටම කිව්වොත් මෙලොඩිට මේ වීඩියෝ එක රෙකෝඩ් කරන වෙලාවේදී කිසිම දෙයක් ඇහිලා නැහැ කියලා කියනවා. ඒක නිසා එයා එයාගේ මාතෘකාව මාරු කරලා තවත් වීඩියෝ එකක් රෙකෝඩ් කරනවා. මෙතනදී එයාට ඒක ඇහෙරු හරි මෙලොඩිගේ නම කියලා එයාට කතා කරනවා ඇහෙනවා. කොටින්ම කිව්වොත් ඒකට මෙලොඩි රියැක්ට් කරලා යස් කියලාත් කියනවා. For me, that if you have... Yeah?
හැබැයි ටික වෙලාවකට පස්සේ එයාට ඇඟ හිරි වැටෙන දෙයක් මතක් වෙනවා. ඒ එයාගේ ගෙදර ඉන්නේ එයා විතරයි කියලා. එයා එකපාරටම මේකට කලබල වෙනවත් එක්ක ආයෙත් ඒ දේ මෙලොඩිට කතා කරන්න පටන් ගන්නවා. එක පාරටම අමුතු විදිහට කවුරුත් නැති ගෙදරකින් මෙලොඩිගේ නම කියනවා ඇහෙනවත් එක්ක වීඩියෝ එකේ කවුරු හරි හුස්ම ගන්න සද්දයක් ඇහෙනවා. එයාගේ සම්පූර්ණ වීඩියෝ එකේ මෙන්න මේ හුස්ම ගන්න සද්දය ඇහෙනවා. මෙයා මේ වීඩියෝ එක සමාජ මාධ්‍යවලට දැම්මට පස්සේ මේක බලපු ගොඩාක් අය විශ්වාස කරලා තිබුණේ මෙලොඩි මොකක් හරි මිමික් කෙනෙක් සම්බන්ධ දෙයකට මුහුණ දුන්නා කියලා. මිමික් කියන්නේ අඳුරු ආත්ම විශේෂයක්. ගොඩක් වෙලාවට මේ මිමික්ලා එයාලගේ ඉලක්කය වෙන පුද්ගලයා වගේම එයාගේ පවුලේ අය කියන වචන උච්චාරණය කරන්න වගේම කොපි කරන්න උත්සාහ කරනවා. එහෙම කරන්නේ ඒ මිනිස්යාගේ ජීවිතේ නැති කරන්න කියලා මිනිස්සු අතර මතයක් තියෙනවා. ඒ වුණාට තවත් සමහරක් අය කියලා තිබුණා මොකක් හරි මැල් ෆන්ක්ෂන් එකක් වුණ ස්පීකර් එකක් එහෙම වැඩ කරනවා ඇති කියලා. ඒත් මෙලොඩි කියන විදිහට එයාගේ ගෙදර කිසිම AI ස්පීකර් එකක් නැහැ කියලා එයා තහවුරු කරලා තියෙනවා. Other thing, Alexa, I don't have an Alexa. ඒ කියන්නේ මෙලොඩි මොකක් හරි අద్භූත සිද්ධියකට මුහුණ දුන්නද? එහෙමත් නැත්නම් මේක සාමාන්‍ය දෙයක්ද? ඒක ඔයාම තීරණය කරන්න. මතක ඇතුව යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. සියරා ජේ කේසි කියන්නේ ටික්ටොකර් කෙනෙක් වගේම හරිම ආදරණීය මවක්. මේ කාන්තාව එකපාරටම එයාගේ දුවගේ අමුතු හැසිරීමක් නෝට් කරගෙන තියෙනවා. ඒ එයාලගේ ටෙක්සාස් වල ගෙදරකදී. එක දවසක මේ දුව කාමරයෙන් දුවගෙන එන්නේ ගොඩක් බය වෙලා වගේම එයාට ආයෙත් එයාගේ කාමරයට යන්න බෑ කියලා අඬන්න පටන් අරන් තියෙනවා. සියරා මේක දැකලා ටිකක් කලබලයටපත් වෙලා තියෙනවා. ඒ එයාගේ දුවට මොනවා හරි වෙලා ඇති කියලා. මේ නිසා එයාගේ දරුවගේ රූම් එකේ ගහලා තියෙන සිකියුරිටි කැමරා එක චෙක් කරන්න තීරණය කරනවා. ඒ වීඩියෝ එකේ තිබ්බ දේ නිසා එයාට උන් හිටිතෙන් අමතක වෙලා තියෙනවා. දුව කාමරේ හිටගෙන වටපිට බලන්නේ හරිම අමුතුවට. එකපාරටම කවුරු හරි කෑ ගහන සද්දයක් ඇහෙන්න පටන් ගන්නවා. ඒකට කලබල වුණ පාර එයාගේ අම්මව හොයාගෙන මේ දරුවා දුවන්න පටන් ගන්නවා. සියරා කියන විදිහට කවුරු හරි ගෑනු කෙනෙක් කෑ ගහනවා වගේ සද්දයක් තමා මේ වීඩියෝ එකේ රෙකෝඩ් වෙලා තියෙන්නේ. හැබැයි සියරා එයාගේ දුවගේ කාමරේ චෙක් කරාට පස්සේ එතන කිසිම කෙනෙක්ව හොයාගන්න හම්බ වෙලා නැහැ. තවත් ඇඟ හිරි වැටෙන දේ තමයි කලින් වීඩියෝ වලත් මේ දුව කාමරේ ඇතුළට තනියම යන්න බියක් දක්වලා තියෙනවා. කවුරු හරි දිහා මේ දරුවා එක එල්ලේ බලාගෙන ඉන්නවා. හැබැයි ඒ දේ අපි කාටවත් පේන්නේ නැති දෙයක් වෙනවා. දැන් සියරා කියන විදිහට මේක මොකක් හරි හොල්මන් සම්බන්ධ සිද්ධියක් වෙන්න ඇති කියලා එයා විශ්වාස කරනවා. හැබැයි එයාගේ TikTok ෆෑන්ස්ලා කියන විදිහට මෙතන ඊට වඩා භයානක දෙයක් ඇති කියලා එයාට අනතුරු අඟවලා තියෙනවා. කවුරු හරි හැකර් කෙනෙක් එයාලගේ කැමරා එක හැක් කරන්න උත්සාහ කරනවා වෙන්න ඇති කියලා සමහර අය කමෙන්ට් කරලා තිබුණා. එතකොට මේක ඇත්තටම අద్භූත සිද්ධියක්ද නැත්නම් ඊටත් වඩා භයානක දෙයක්ද? කවුරු හරි නාදුරන මිනිස්සෙක් එයාලගේ සිස්ටම් එක හැක් කරලා එයාලා දිහා බලාගෙන ඉන්නවා වෙන්න පුළුවන්ද? ඒ හැම දෙයක්ම අදටත් අභිරහසක්